උද්‍යෝගිමත් දවසක් ඒවා ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම. ඔයාලා මේක තුල ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරඟ තුනකින් T20 තරඟාවලිය මේ වෙනිට නිමාටපත් වී තිබෙනවා. එම තරඟවල නිමාටපත් වුණේ එකට එකක් ලෙස කණ්ඩායම් දෙකටම එක තරගය බැගින් ජයග්‍රහණය අත්කර දෙමින් වගේම තරඟාවලියද සමතත්වයෙන් නිමාටපත් කර ගැනීම නිසාමයි. ඉතින් එම තරඟාවලින් අනතුරුව අපට තිබෙන මීළඟ තරඟාවලිය ගැන තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් අපි විස්තරයක් ගෙනීමට සූදානම් වෙන්නේ. මෙදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ එක්දින තරඟ 3කට සහ T20 තරඟ 3කට ක්‍රීඩා කරන්න. එදී මුලින්ම තිබෙන්නේ තරඟ 3කින් එක්දින තරඟාවලියයි. පළමු එක්දින තරඟය ජනවාරි 22ද, දෙවන එක්දින තරඟය ජනවාරි 24 සහ තුන්වන වගේම අවසාන එක්දින තරඟය තිබෙනවා ජනවාරි 27 වෙනිදා. මෙම තරඟ තුනම දිවා රාත්‍රී තරඟ ලෙස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තමයි සියලු කටයුතු සංවිධානය කොට තිබෙන්නේ. එම තරඟවලින් අනතුරුව තරඟ තුනකින් T20 තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 19 වතාවට පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාට කලින් ක්‍රීඩා කරන අවසාන T20 තරඟාවලිය බවට තමයි මෙම තරඟාවලිය පත් වී තිබෙන්නේ. මේදී පළමු T20 තරඟය ජනවාරි 30ද, දෙවන T20 තරඟය පෙබරවාරි 15 වෙනිදා වගේම අවසාන T20 තරඟය තිබෙනවා පෙබරවාරි 3 වෙනිදා. මෙම තරඟ සියල්ලම නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට රාත්‍රී තරඟ ලෙස පැවැත්වීමට නියමිතයි. මේ විදිහට එංගලන්ත කණ්ඩායම සමගින් තිබෙන මෙම තරඟවලින් අනතුරුව 10 වන T20 ලෝක කුසලානේ ආරම්භ වීමට නියමිතයි. ඒ පෙබරවාරි මාස 7 වෙනිදා සිට ඒ වගේම තරඟවල නිමාටපත් වීමට නියමිතයි මාර්තු මාස 8 වෙනිදා. තරඟවලට සත්කාරත්වය ලබා දෙනම ශ්‍රී ලංකාව සහ ඉන්දිය කණ්ඩායමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එංගලන්ත තරඟවල තුලදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දස්කම් දක්වමින් එළඹෙන T20 ලෝක කුසලානේ තුල යම්කිසි පෙරලිකාර අන්දමින් ජයග්‍රහණ වාර්තා කරાવી කියලා. ඉතින් අලුත් වෙන ක්‍රිකට් අප්ඩේට් නිරන්තරයෙන් දැනගන්න රැඳෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් අප්ඩේට් කියන අපේ නාලිකාව සමගින්. ඔයාලා හැමෝටම ජයග්‍රහී දවසක්.